සුබ දවසක් හැමෝටම. ඉතින් මට පෞද්ගලික අවශ්‍යතාවයක් මත දින කිහිපයකට ලංකාවෙන් එළියට එන්න සිද්ධ වුණා වෙනත් රටකට. ඉතින් මට ඇත්තටම ඔයගොල්ලොත් දවසක් විතර පන්තිවල පොඩ්ඩක් මිස් වුණා. ඉතින් මං රට නම් ටිකක් මං ආව රට සීතලයි මේ කැනඩාව. ඒත් මට හිතුණා මේ ඇවිදින ගමන් ඔයගොල්ලන්ගේ ඉතින් හැමදාම මට මතක් වෙනවනේ. මොනවා හරි අපි ඉගෙනගත්ත විෂය යම් දෙයක් ඔයගොල්ලන්ට ලබා දීමක් කරන්න ඕනේ කියලා. මම මේකේ කාරණා දෙකක් දැක්කා. ඒ දෙක මං කෙටියෙන් ඔයගොල්ලන්ට විස්තර කරන්න. එකක් මේ වෙනකොට කැනඩාව, ඇමරිකාව, මෙක්සිකෝව සත්කාරක රටවල් විදිහට ෆිෆා ක්‍රීඩාවලිය නියෝජනය කරන ක්‍රීඩාංගන කීපයක මේ ලෝක කුසලාන තරගාවලිය පවත්වාගෙන යනවා. එතකොට මම දැකපු දෙයක් තමයි ලෝකයේ හැම රටකම වගේ මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන සම්බන්ධ නොවන ක්‍රීඩකයෝ ඉන්න හැම රටකම වගේ ක්‍රීඩකයෝ මේ දවස්වල කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකෝව කියන ප්‍රදේශයේ එක එක ක්‍රීඩා පිටිවලට ගිහිල්ලා මේ තරගය නරඹනවා. එතකොට ඒ එක්කම මිනිස්සු රෙස්ටෝරන්ට් වල, හෝටල් වල පිරිලා වෙන වෙන ආකාරයෙන් ටිකට් ගන්න බැරි වෙච්ච අය වෙන වෙන තැන්වලත් මේක රස වත මේ තරගේ නරඹන. මට සංකල්ප දෙකක් ඕගොල්ලන්ට මේකෙන් කියන්න හිතුණා. අපි උගන්වපු ඔයගොල්ලෝ ඉගෙන ගත්ත එකක් තමයි සලාක කිරීම. මිලේ එක කාර්යයක්. ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා ක්‍රීඩා පිට්ටනියක එමෙන්න ක්‍රීඩා පිටියක තියෙන ආසන සංඛ්‍යාව සීමිතයි. ඒ කියන්නේ පූර්ණ අනම්‍ය සැපයුමක් තියෙන. ඩලාස් කියන ලොකුම ක්‍රීඩාංගණයේ මේකේ තියෙන්නේ ආසන සංඛ්‍යාව 92000. ටොරොන්ටෝ වල මේ දෙවෙනිදා රොනාල්ඩෝ ක්‍රීඩා කරපු ක්‍රීඩා පිටියේ 46000ක් විතර ආසන සංඛ්‍යාවක් තිබ්බා. මේ පූර්ණ අනම්‍ය සැපයුමක් තියෙන මේ ආසන සංඛ්‍යාවට ඉල්ලුම විශාල වශයෙන් වැඩි. මුළු ලෝකෙම ඉල්ලන. හැබැයි දෙන්න පුළුවන් වෙන්නේ ආසන ගානට අදාළ ටිකට් ටික විතරයි. ඉතින් එහෙම ඉෂුව කරලා ටිකට් ගත්ත අය මේක නරඹනවා. ටිකට් ගන්න බැරි වෙච්ච අය එළියේ ඉඳලා නරඹනවා. හිඟ සම්පත් කොහොමද බෙදා හරින්න කියන එක තමයි සලාක් කිරීමෙන් පේන්නේ. ඔන්න එක. දෙවෙනි සංකල්පය. කොහොම මම බලන් ඉන්නකොට මට පේනවා මේ සමහර අවස්ථාවලදී මේ ටිකට් දැන් ගන්න ඕනෙකම තියෙන. දැන් උදාහරණයක් විදිහට මෙසි ක්‍රීඩා කරන තරගයක්, රොනාල්ඩෝ ක්‍රීඩා කරන තරගයට පුදුම ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඒ අයට S2කින් වුන් දැක ගන්නත් ආසාව තියෙන පුජ්‍යලෝ ඉන්නවා. ඉතින් ඔවුන්ට දැන් ටිකට් ගන්න බෑ, ටිකට් ඉවරයි. ඔය අතරතුර සමහරු මේකෙන් ආදායමක් ගන්න බලන් ඉන්න අය ඉන්නවනේ. ඔවුන් ටිකට් කල්තිය අරගෙන මේ වගේ අර ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ ඉන්න තරගාවලියේ තියෙන ටිකට් පත $500 ටිකට් එක මම දැක්ක ටොරොන්ටෝ වල $700ට 1000ට 1500ට 2000ට 4000ට අලෙවීමක් වුණා. දැන් මොකද්ද මේ වුනේ? එක මිලක් යටතේ නියම වෙලා තියෙනවා ටිකට් එකේ මිල. හැබැයි සලාක් කිරීම යටතේ අදි ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් අදි ඉල්ලුම තුල මිල නොවන සලාකන ක්‍රමයක් තමයි මේ කළු කඩේ. ඒ නිසා මිනිස්සු ඒ කළු කඩේ හරහා වැඩි මිලකට මේ ටිකට් එක අලෙවි කරනවා. සමහර රටවල නම් එහෙම ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ රටේ සමහර තැන්වල එහෙම වැඩි මිලකට මේක අලෙවි වෙලා කළු කඩයක් බිහි වෙනවා මම දැක්කා. ඉතින් ඔය දේ මට නිකන් ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න ඕන එකම තිබ්බා. ඉතින් මට ඔයගොල්ලෝ එක දවසක් මිස් වුණා. ඒ හින්දා ඒකත් මගහැර ගන්න එමෙත ඒ මිස් වෙච්ච එකේ තියෙන හිතට චූටියවරක් තියෙනවා. අපි ඉස්සරහට හම්බ වෙමු. මේකත් පොඩ්ඩක් දැනුම තියාගන්න.